දොර ඇරුණා. නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් කාමරයට ඇතුළු වුණා. මනෝරි මිස් සහ ප්‍රනාන්දු බයටම දනහිස් ඇද වැටෙන්න ඔන්න මෙන්න වුණා. ඉන්ස්පෙක්ටර්, මේ ඉන්නේ සමාගමේ මුදල් වංචා කරපු, ව්‍යාජ ලේඛන හදපු සහ මගේ ලේකම්වරියට අල්ලස් දීලා ඇගේ ජීවිතයට තර්ජනය කරපු ප්‍රධාන අපරාධකාරයෝ දෙන්නා. වහාම මුම අත්අඩංගුවට ගන්න. රයන් සර් ස්ථීර හඬින් කිව්වා. පොලිස් නිලධාරීන් ඉදිරියට ඇවිත් මනෝරිගේ සහ ප්‍රනාන්දුගේ දෑත්වලට මාංචු දමද්දී මනෝරි මිස් මහ වෛරයෙන් මගේ දිහා බලලා කෑ ගැසුවා. "සිනුරි, උඹ නිසා මගේ සේරම ඉවර වුණා. මම උඹව අතහරින්නේ නැහැ." නමුත් රයන් සර් වහාම මගේ ඉදිරියට ඇවිත් මාව Tamanගේ සිරුරෙන් ආවරණය කරගත්තා. ඇය දෙස බලන්නවත් තමුසෙට ආයෙමත් අයිතියක් නැහැ මනෝරි. අරන් යන්න මුන්ව මෙතනින්. මුළු කාර්යාලයේම සේවකයෝ බලා සිටිද්දී මනෝරි මිස්ව සහ ප්‍රනාන්දුව පොලිසියෙන් ඇදගෙන පල්ලෙහාට ගියා. සේවකයෝ හැමෝම වීදුරු ජනෙල් අස්සෙන් ඒ දෙස බලා සිටියේ මහ කම්පනයකින්. නමුත් ඒ හැමෝටම වඩා මර බයෙන් ගැහෙමින් Tamanගේ අත් දෙකම මේසේ උඩ තියාගෙන හිටියේ ෂෙරින් මිස්. ඇගේ මුහුණේ තිබුණු ඒ රෝස පාට මෝස්තර ආලේපන අස්සෙන් වුවත් ඇය බයටම සුදුමැලි වෙලා දහඩිය දාන හැටි මට මගේ අසුනේ ඉඳන් පැහැදිලිවම පෙනුණා. ඇය දන්නවා මනෝරිගේ සහ ප්‍රනාන්දුගේ කුමන්ත්‍රණවලට ඇයත් පොඩි දේවල් වලින් උදව් කරපු බව. රයන් සර් ඊළඟට Tamanට මොනවා කරයිද කියන බය ඇගේ ඇස්වලින් කියවන්න පුළුවන් වුණා. මනෝරිලාව අරන් ගිහින් විනාඩි කිහිපයකට පස්සේ රයන් සර් Tamanගේ කාමරයට යන ගමන් ෂෙරින් මිස්ගේ මේසය ළඟ නතර වුණා. සර්ගේ ඒ තද තේජවන්ත පෙනුම ඉස්සරහා ෂෙරින් මිස් බයටම පුටුවෙන් නැගිට්ටා. "ෂෙරින්, වහාම මගේ කාමරයට එනවා." රයන් සර්ගේ කටහඬ මුළු කාර්යාලය පුරාම ගිගුම් දුන්නා. "එහෙමයි සර්." ෂෙරින් මිස් ගෙහෙමින් මගේ දෙසත් අසරණ බැල්මක් හෙළලා සර්ගේ කාමරයට ඇතුළු වුණා. "සර්, මටත් ඇතුළට එන්න කියලා ඇසින් සන් කළ නිසා මමත් සර්ගේ ලිපිගොනුවක් අරගෙන කාමරයට ඇතුළු වුණා." කාමරයේ බරලී දොර වැසෙද්දීම ෂෙරින් මිස් රයන් සර්ගේ මේසේ ඉස්සරහා දනින් වැටෙන්න ඔන්න මෙන්න වුණා. ඇගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙන්න ගත්තා. වෙනදා මට අපහාස කරපු, මාව පහත් කරලා කතා කරපු උඩඟු ෂෙරින් මිස් අද මහ අසරණයෙක් වගේ වෙලා හිටියා. "සර්, අනේ සර්, මට සමා වෙන්න. මම වරදක් කළේ නැහැ සර්. මනෝරි මැඩම් මට තර්ජනය කරලයි ඒ දේවල් කරගත්තේ. මාව රස්සාවෙන් අස් කරන්න එපා සර්, මාව පොලිසියට දෙන්න එපා." ෂෙරින් මිස් දෑත් එකතු කරලා හඬන්න ගත්තා. රයන් සර් Tamanගේ පුටුවේ වාඩි වෙලා ඉතාම තියුණු බැල්මකින් ෂෙරින් මිස් දෙස බලාගෙන හිටියා. එයාගේ මුහුණේ කිසිම අනුකම්පාවක් තිබුණේ නැහැ. තමුසේ හිතුවද ෂෙරින් මම මුකුත් දන්නේ නැහැ කියලා. රයන් සර් මාරම සංසුන් නමුත් භයානක කටහඬකින් කිව්වා. "නුවරඑළියේ ව්‍යාජ බිල්පත්වලට කාර්යාලයේ නිල මුද්‍රාව තියන්න මනෝරිට උදව් කළේ තමුසේ. ඒ විතරක් නෙවෙයි, මගේ ලේකම් විදිහට සෙනුරි ආපු දවසේ ඉඳන් ඇයට අපහාස කරලා ඇයව මේ කාර්යාලයෙන් පන්නන්න මනෝරිලා එක්ක එකතු වෙලා උගුලට යුවෙත් තමුසේ. මට ඕන නම් පුළුවන් තමුසෙවත් අදම අර මනෝරිලා ගිය ජීප් රථයේම පොලිසියට යවන්න. අනේ සර්, මට සමා වෙන්න. මම ආයෙමත් කවදාවත් එහෙම කරන්නේ නැහැ. සෙනුරි, අනේ සෙනුරි, ඔයාවත් සර්ට කියන්නකෝ මාව බේරගන්න කියලා. මම දන්නවා මම ඔයාට ගොඩක් වැරදි කළා කියලා." ෂෙරින් මිස් හැරිලා මගේ කකුල් දෙක ළඟ වැටෙන්න හැදුවා. ඇය මට කොච්චර අපහාස කළත් අද ඇය වැටිලා ඉන්න තත්ත්වය දැක්කම මගේ හිත උණු වුණා. මම හෙමින් රයන් සර් දෙස බලලා කතා කළා. "සර්, ෂෙරින් මිස් කළේ වැරැද්දක් තමයි. හැබැයි ඇය මනෝරි මිස්ගේ බලයට බය වෙලා වෙන්න ඇති ඒ දේවල් කරන්න ඇත්තේ.
ඇයට පොලිසි නොයා හැදෙන්න එක අවස්ථාවක් දෙන්න බැරිද සර්? මම මෘදු කටහඬින් ඇහුවා. රයන් සර් මගේ දෙස බලද්දී එයාගේ ඇස්වල තිබුණු දරුණු ගතිය නිවි ගියා. සර් මගේ වචනයට කොච්චර ගරු කරනවාද කියලා මට තේරුණේ එතකොටයි. සර් ලොකු හුස්මක් ඉහළට ගෙන ආයෙමත් ෂෙරින් මිස් දෙස බැලුවා. තමුසේ වීරුනේ සෙනුරිගේ තියෙන නිහතමානීකම සහ කරුණාවන්තකම නිසයි ෂෙරින්. නැත්නම් අද තමුසේටත් ළඟින්න වෙන්නේ හිරගෙදර, රයන් සර් දැඩිව කිව්වා. හැබැයි මට තමුසෙව තවදුරටත් මගේ ප්‍රධාන කාර්යාලයේ තියාගන්න බැහැ. මම තමුසෙව වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ අනුරාධපුරේ තියෙන පුංචි ශාඛාවකට මාරු කරනවා. එහේ ගිහින් සාමාන්‍ය ලේඛන සහායකයෙක් විදිහට වැඩ කරනවා. ආයෙමත් කවදාවත් මගේ හෝ සෙනුරිගේ ඇස් ඉස්සරහට එන්න හිතන්නවත් එපා. තේරුණාද? එහෙමයි සර්. ගොඩක් ස්තුතියි සර්. සෙනුරි, ඔයාටත් ගොඩක් පිං. ෂෙරින් මිස් කඳුළු පිසදා ගනිමින් තමන්ගේ බෑග් එකත් අරගෙන එදාම කාර්යාලයෙන් යන්න ගියේ ආයෙමත් හැරිලාවත් නොබලාමයි. කුමන්ත්‍රණය කරපු හැමෝටම තමන් කරපු වැරදිවලට දඩුවම් ලැබුණා. කාර්යාලය ඇතුලේ තිබුණු ඒ මූසල, බරපතල වාතාවරණය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් මහ නිදහස් බවක් පැතිරුණා. මහ කුණාටුව අවසන් වුණා. මණ්ඩලයේ හැමෝම රයන් සර්ට සුබ පතලා කාමරයෙන් පිට වෙලා ගියා. අන්තිමට රැස්වීම් කාමරය ඇතුලේ ඉතිරි වුණේ මමයි රයන් සර්යි විතරයි. මගේ හිතට දැනුණු සහනය නිසා මගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටෙන්න ගත්තා. රයන් සර් හිමින් මගේ ළඟට ආවා. එයා තමන්ගේ සාකුවෙන් පිරිසිදු ලේන්සුවක් අරගෙන ඊටාම මෘදු විදිහට මගේ කම්මුල් දිගේ ගලාගෙන ගිය කඳුළු පිසදැමුවා. එයා මගේ උරහිස් දෙකෙන් හිමින් අල්ලලා තමන්ගේ දෙසට හරවා ගත්තා. ඔයා හරිම ගුණවන්ත කෙල්ලෙක් සෙනුරි. ඔයාට අපහාස කරපු අයටත් ඔයා උදව් කළා. මගේ ජීවිතේට ඔයා වගේ කෙනෙක් ලැබුණු එක මගේ පෙර පිනක්. රයන් සර් මගේ නළලට හිමින් තමන්ගේ තොල් තද කරලා ආදරණීය හාදුවක් දුන්නා. දැන් හැමදේම ඉවරයි සෙනුරි. ඔයා දින්නා. අපි දින්නා. රයන් සර් මගේ දෑත් දෙකම තමන්ගේ මහ දෑත් අස්සට ගෙන තද කරලා අල්ලගත්තා. ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මම අද හැමදේම නැති කරගෙන හිරගෙදරක. ඔයා මගේ සමාගම විතරක් නෙවෙයි. මගේ මුළු ජීවිතේම බේරගත්තා. සර්. මම රයන් සර්ගේ ඇස් දෙස බැලුවා. මට සර් කියන්න එපා සෙනුරි. රයන් සර් මගේ ඇස්වලින් තමන්ගේ දැස් ඉවතට නොගෙන මාරම ලෙන්ගතු ආදරණීය කටහඬකින් කිව්වා. මින්පස්සේ මම ඔයාගේ සර් විතරක් නෙවෙයි. ඔයාගේ මුළු ජීවිත කාලයටම ඔයාව රකින්න, ඔයාට ආදරය කරන ඔයාගේම රයන්. මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ සෙනුරි. ඔයා මගේ ජීවිතේ වෙන්න කැමතිද? රයන් සර්ගේ ඒ අවංක ආදරණීය වදන් මගේ කන් අඩිවල මී පැණි වගේ තැවරුණා. නුවරඑළියේ ඉඳන් ආපු අසරණ කෙල්ලෙක්ගේ අහස අද වෙන කවරදාකටත් වඩා නිල් පාටින් ආදරයෙන් බැබලෙන්න පටන් ගත්තා. කාර්යාලයේ තිබුණු හැම ප්‍රශ්නයක්ම විසඳිලා මාස කිහිපයක් ඉතාම සතුටින් ගෙවිලා ගියා. මේ වෙද්දී රයන් සහ මගේ ආදර කතාව කාටවත් රහසක් වුණේ නැහැ. හැබැයි අපි දෙන්නා අතර තිබුණු ඒ උතුම් ආදරය කාර්යාලයේ හැමෝගෙම ගෞරවයට හේතු වුණා. ඔන්න ඔහොම ඉද්දී තමයි සිංහල අවුරුදු නිවාඩුව ළඟා වුණේ. කොළඹ සාලම් සද්ද බද්දවලින් මිදිලා අවුරුදු නිවාඩුවට මගේ ආදරණීය අම්මාව බලන්න නුවරඑළියේ ගමේ යන්න මම ලෑස්ති වුණා. සෙනුරි, පරිස්සමෙන් ගිහින් එන්න. මට ඔයා නැතුව පාළු වෙයි. හැබැයි මගෙන් ඔයාට පොඩි පුදුමයක් ලැබෙයි. මම ගමට යන්න කලින් රයන් මගේ දෑත් පටලවාගෙන hina වෙලා කිව්වා. මම හිතුනේ රයන් මට ලස්සන අවුරුදු ඇඳුමක් හෝ තෑග්ගක් එවයි කියලා විතරයි. ගමට ආපු මාව අම්මා ආදරයෙන් පිළිගත්තා. කිරි කෝපි කෝප්පයක් බොන ගමන් මම අම්මා එක්ක කොළඹ විස්තර, රයන් සර් මාව හැම ප්‍රශ්නයකින්ම බේරගත්තු හැටි හැමදේම කිව්වා.
හැබැයි රයන් මට ආදරය කරන බව කෙලින්ම කියන්න මට පොඩි ලැජ්ජාවක් හිතුණා. අවුරුදු දවසේ උදේ මම කුස්සියේ අම්මා එක්ක කැවුම් බදින ගමන් හිටියේ. එකපාරටම අපේ පුංචි ගේ ඉස්සරහා මහ ලොකු සුදු පාට රථයක් නතර වෙන සද්දයක් ඇහුණා. නුවරඑළියේ මේ වගේ වාහනයක් අපේ ගෙදරට එන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මමයි අම්මයි පුදුම වෙලා සාලයට දුවගෙන ආවා. රථයේ දොර ඇරුණා. ඒකෙන් එළියට බැස්සේ වෙන කවුරුත් නෙවෙයි. නලල වසාගත් කොණ්ඩයත් සිනහව පිරුණු මුහුණත් එක්ක ඊටාම පියකරු විදිහට ජාතික ඇඳුමකින් සැරසුණු රයන්. මට මගේ ඇස් අදහාගන්න බැරි වුණා. රයන් මට නොකියාම නුවරඑළියේ අපේ ගමටම ඇවිත්. රයන්, ඔයා කොහොමද මෙහෙ? මට කියුනේ මහ පුදුමයකින්. රයන් hina වෙලා මගේ දෙස බලලා කෙලින්ම ගියේ මගේ අම්මා ළඟට. එයා කිසිම ආඩම්බරයක් නැතුව අපේ මැටි පොළොවේ දන ගහලා මගේ අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. අම්මා වගේම මමත් ඒ නිහතමානීකම දැකලා ගල් ගැසුණා. අම්මේ, මම රයන්, සෙනුරි වැඩ කරන සමාගමේ අයිතිකරු. හැබැයි අද මම මෙහෙ ආවේ ඇගේ ප්‍රධානියා විදිහට නෙවෙයි. රයන් අම්මගේ දෑත් Tamanගේ අතටගෙන ඊටාම ගෞරවයෙන් කතා කළා. මම සෙනුරිට පණ වගේ ආදරය කරනවා අම්මේ. ඇය මගේ සමාගම විතරක් නෙවෙයි මගේ ජීවිතයම බේරගත්තා. මට ඕනේ සෙනුරිව මගේ කරගෙන මුළු ජීවිත කාලෙම ඇයව රැජිනක් වගේ බලාගන්න. මම ආවේ අම්මගෙන් මගේ සෙනුරිව ඉල්ලා ගන්නයි. රයන්ගේ ඒ අවංක වචන ඇහෙද්දි මගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටෙන්න ගත්තා. අම්මා මොහොතක් මගේ දෙස බලලා රයන්ගේ හිස අතගාලා ආශිර්වාද කළා. පුතේ, මගේ කෙල්ල කොළඹ යද්දි මගේ හිතේ තිබුණේ මහ බයක්. හැබැයි ඔය වගේ රත්තරන් මහත්මයෙක් මගේ දුවට ආදරය කරනවා කියලා දැනගත්තම මගේ හිත නිවුණා. මට මගේ දුවගේ සතුට විතරයි ඕනේ පුතේ. මම මේ විවාහයට මුළු හදවතින්ම කැමතියි, අම්මා සතුට සිනහවකින් කිව්වා. ඒ සුන්දර අවුරුදු නිවාඩුවෙන් පස්සේ හැමදේම ඊටාම ඉක්මනින් සූදානම් වුණා. ටික කාලයකට පස්සේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ඊටාම මනරම් වගේම ජාම් විදිහට අපේ විවාහ උත්සවය පැවැත්වුණා. උඩරට මනාලියක් විදිහට සැරසුණු මාව රයන් Tamanගේ බිරිඳ කරගත්තේ මුළු ලෝකයක් ඉස්සරහා මාව ආඩම්බරකාරියක් කරමින්. විවාහයෙන් පස්සේ රයන් මට ලොකුම පුදුමය දුන්නේ අපේ අලුත් නිවසට ඇතුළු වෙද්දීමයි. රයන් අපේ නුවරඑළියේ ගෙදර තිබුණු අම්මගේ බඩු බාහිර ආදිය පවා ලෑස්ති කරලා අම්මවත් කොළඹ අපේ මහගෙදරටම කැඳවාගෙන ඇවිත් තිබුණා. අම්මා ආයිමත් තනියම නුවරඑළියේ ඉන්න ඕනේ නැහැ සෙනුරි. මින්පස්සේ අම්මා ඉන්නේ අපි දෙන්නා එක්ක කොළඹ අපේ ගෙදර. රයන් අම්මව බදා ගනිමින් කිව්වා. නුවරඑළියේ සීතල කඳුකරයෙන් කොළඹ ආපු අසරණ නිහතමානී සෙනුරිගේ ජීවිතය අද ආදරයෙන්, ආරක්ෂාවෙන් සහ සතුටින් පිරිණු මහා සාගරයක් වගේ විශාල වී තිබුණා. රයන්ගේ උණුසුම් පපුවට තුරුළු වෙලා අම්මගේ සිනහව පිරුණු මුහුණ දෙස බලද්දී මගේ නිල් අහස සදහටම ආලෝකමත් වී ඇති බව මට විශ්වාසයි. කතාව සර්ව සම්පූර්ණයෙන්ම නිමයි. කතාව ගැන ඔයාලාගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒ වගේම ඔයාලා මේ වගේ කතා බලන්න ආස නම් මගේ මේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.